ලොන් වීකෙන්ඩ් එකක් එහෙම වෙනවනේ. මොකුත් නැහැ. මොකුත් නැහැ. ඩෝබි ගමේ ගිහිල්ලා ඩෝබි ටික ගමේ ගිහිල්ලා. ජොබ් එක බලන්න නැති වෙන්නේ නැහැ. දැනට ඔතන ඉන්න ඊළඟ ජොබ් එකට අපි ගන්නවා. දැන් සෝෂල් මීඩියා වල වැඩිපුරම බොරු කියන්නේ. ජෙප්පොද ජෙබයියෝද අලුතෙන් ජොයින් වෙච්ච. ගුරුවරයෙකුට තියෙන එකම සතුට ඕකනේ. මිස්ටර් මිලින්ද උඹලට හරි හීනමානේද හරිද මොකක්ද හරිද කියලා. මූ මොන වගේ තිරිසන් මානසිකත්වයක් තියෙන කෙද්ද? මේ ගොඩක් අපි දන්න හાર્ඩ්කෝ කරන ජීපි කාර්යෝ නෙමෙයි. බයිතක්සලාව අද මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ප්‍රින්සිපල් ගෙන් අහන්න. ඉතින් මේ වැඩසටහන් දෙයනේ සල්ලි වියදම් කරලා සුපර් බයියෝ ඩොලර් 5 ගානේ කරලා මේවා ගෙවන්න කරන්නේ ඒකටනේ. ඔව් නේ. ඔව්. ශිෂ්‍යයන්ට ධර්මයේ වගේ තමයි. ප්‍රශ්න අහුවොත් උත්තර දෙනවා. ඔව් නේ. ප්‍රශ්න අවශ්‍යයි. ප්‍රශ්න අවශ්‍යයි. ඔව් අහන්න. දැන් ඉස්සරහටත් ඒ කියන්නේ දැන් ඔයා ලෝකේ වටේ දැන් යනවනේ. ඔව්. ඉතාලියට, ඕස්ට්‍රේලියාවට දැන් මේ බයිතක්සලා ප්‍රෝග්‍රෑම් එක අරන් යනකොට ඉල්ලනවා. මේ අද මේ අදත් ඉල්ලුවා. මේ ඔස්ට්‍රේලියාවට එන්න කියලා අදත් එක්කෙනෙක් ඉල්ලුවා. ඇත? ඔව් අපේ අර යාළුවෙක් ආවනේ. එතකොට චොකලට් ගෙනාවේ නෑ. අයියෝ. ඌ කිව්වා මචං මට සමාව වෙන්න කියලා මම ඌට සමාව දුන්නා මොකද ඌ මට තේ අරන් දුන්නා. නැතද? ඔව් එහෙනම් ඌට සමාව දුන්නා. දැන් මේ එතකොට මේ ලෝකේ වටේ යනකොට මේ ශිෂ්‍යයන්ට පුළුවන් වාගෙන් ප්‍රශ්න අහන්න. ප්‍රශ්න අහන්න ප්‍රශ්න වලට උත්තර මල් ළඟ තිබ්බේ නැත්තම් කන පැලෙන්න ගහලා එළවන උන් ප්‍රශ්න වලට හොඳ ප්‍රශ්න ඇහුවොත් අපි හොඳට උත්තර දීලා හොඳට සලකනවා. දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න අහන්න අතුස්සන්න. අහන්න. දැන් මේ මම එහෙම යනවනේ දැන් ෂෝ ගන්නවා. අතහරි උඹලගේ ඉස්සෙන එක ලොකු දෙයක් ඔය වයසට කියන්නේ. ඇයි? ඉස්සරන්නේ ඕන එකක් ඉස්සනවා මේ ආන්නකො මේ දැන් අපි එළිය යනවා. අත ඉස්සෙන්නත් ඉතින් අතෙන්මනේ වැඩ කියන්න අහන්නකො ප්‍රශ්නේ. ආපංගෝ දැන් ගම් වලට යනකොට අපි ෂෝ වලට යනකොට එළිය මිනිස්සුත් එක්ක කතා කරනකොට දැන් මචං මිනිස්සු අපි ටිකෙන් ටික දැන් තේරෙනවා මේ අපි කියපු එක හරි කියලා. ඔව්. විශේෂයෙන් මේ මම ගෝඨාභය රාජපක්ෂ තේරෙන පටන් අරන් තියෙනවා දැන් ටික. දැන් ගෝඨාභය රාජපක්ෂ කාලේ කුමන්ත්‍රණයක් කිව්ව එකද මට ගහන්න පවා ගියානේ. දැන් තේරෙනවා අයියෝ ආ කියපු එක හරි කියලා. දැන් කියනවා. දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මචං යනකොට එළිය හැමෝම කියන්නේ අපෝ අපිට නම් මාලිමාවට දුන්නේ නැහැ. අපි නම් මාලිමාවට ඡන්දෙ දුන්නේ නැහැ. කවුද ඉන්දියාවේ උන්ද ඡන්ද දීලා තියෙන්නේ එතකොට? ඉන්දියාවෙන් වෙනම සෙට් එකක් ඇවිල්ලාද මේ ඡන්ද දීලා? ඒක තමයි කියන්නේ. කවුද මේ කියන්නේ? හරි දැන් අරහෙන් සෝෂල් මීඩියා වල ෂෙයා වෙනවා මුන් ආණ්ඩුවෙන් අම්බානක බොරු කියනවා. ඔව්. හරි ඊට පස්සේ ඒක හොදන්න සව සෙට් එකක් කළා කුණුවරෙන් බයිනවා. නෑ දැන් ඒ හොදන ඩෝබි සෙට් එක මචං හොදන ඩෝබි සෙට් එක. කියන්නේ හැලි ලියන හොදන ඩෝබි සෙට් එක සම්බන්ධයෙන් අපිට තරහක් වෛරයක් නෑනේ. ඔව්. කියන්නේ අපි වගේ උගෙනගෙන ගොඩක් වෙලාවට කැම්පස් එකකින් ආපු දැන් රැකියාවක් විදියට වැඩ කරන සෙට් එකනේ. ඔව්. කියන්නේ උන්ට මීට වඩා පඩියක් ගෙවන්න පුළුවන් නම් අපේ 100ට මුන් සෙට් එක ගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් පොඩි ටයිම් ටේබ් මේකක් හදලා තියෙනවා මගේ නෝට් පෑඩ් එකේ ෆෝන් එකේ. මම ගොඩක් වෙලාවට දැන් මගේ ඉරාජ්ලා සිංහල පේජ් එකක් තියෙන්නේ. ලක්ෂ 2 ගණනක් ඉන්නේ. ඒකේ තමයි මේ ජෙප්පෝ සහ ජෙබයු වැඩියෙන්ම ඇටැක් කරන පේජ් එක. ඒක ඒකට කියලා බුදුසරණයි කියලාවත් දාන්න බෑ. ඔව් ඒක බුදුසරණයි කියලා දැම්මත් අම්මා අප්පා මතක් කරලා බයිනුන් ඉන්නේ. ඔය දන්නවද ලංකාවේ මම වගකීමෙන් කියන්නේ ලංකාවේ ජෙප්පෝ සහ ජෙබයු වැඩියෙන්ම ඇටැක් කරන පේජ් එක තමයි ඒක. ඒකමද? ඒක. ආසයි මම ඒක අපේ මගේ ෆොටෝ එකක් ගෙම දාන්න පුළුවන්. ඒක තමයි වැඩිම ඇටැක් කරන පේජ් එක. දැන් ඒකේ බයෝ තෙන්සෙට් එක බැහැලා. මම මචං සාමාන්‍යයෙන් ඒකේ පෝස්ට් එකක් දානකොට මම පහුගිය දැන් අවුරුද්දක් විතර පොඩි රිසර්ච් කරලා තියෙනවා පොඩි මේක. මම එතකොට දන්නවා මේ ඩෝබියෝ වැඩට එන්නේ වාර්තා කරන්නේ කීයද? ඔව්. සාමාන්‍යයෙන් පොය දවස්වලට මචං එහෙම පොඩ්ඩක් ඒගොල්ලන් මේ පෝස්ට් එකක් දැම්මම කුණුහරුප සම්පූර්ණයෙන්ම අඩුයි. ඔව්. කිසිම ඇත්තම නෑ දැන් එහෙම ඇත්තම නෑ. ඒ කියන්නේ ඒගොල්ලන් වැඩට වාර්තා කරලා නෑ වෙලා. රස්සාවට ගිහිල්ලා. ඔව්. ඒක ඔෆිස් එකේ ඉඳන් කරන වැඩන්නේ. ඔව්. පඩියට වැඩ කරන්නේ. ඒතර උදේත් මචං වෙලාවක් තියෙනවා මේ වෙලාවට කලින් දැම්මම මොකුත් නෑ. අර වෙලාව පැනලා දාපු ගමන් ඒක මම දන්නවා මුන් වැඩට වෙලා තියෙන්නේ. රෑත් මචං බස් එකේ කෝච්චියේ ගෙදරට යන වෙලාවල් තියෙනවනේ. ඒ වෙලාව එකක් දාපු ගමන් ඒ වෙලාවෙත් මුකුත් කමෙන්ට් එකක් වැඩ නෑ. මොකද උන් ගෙදර යන ගමන්. ගෙදර යන ගමන්. ගොඩක් ඒ උන් දුරේ ඉඳන් උනේ වැඩ කරන්නේ. ඔව් හරිද. ලොන් වීකෙන්ඩ් එකක් එහෙම වෙනවනේ. මොකුත් නෑ. මොකුත් නෑ. ඩෝබි ගමේ ගිහිල්ලා ඩෝබි ටික ගමේ ගිහිල්ලා. ගම්වලට මොනවද දන්නේ නැහැ කියලා තියෙන ජොබ් එක කරනවා කියලා. මම අර ඔෆිස් එකේ වැඩ කරනවා කියලා තියෙන නේද ඉතින්. කමන්නේ. නෑ කම උන් එක්ක අපි ඉන්නේ. මොකද ඔය සෙට් එකම අපි ආයි පඩි දීලා ගන්න වෙනවනේ ඊළඟ කැම්පේන් එකට. ඕනේ. ඔව්. ජොබ් එක බලන්න නැති වෙන්නේ නැහැ. දැනට ඔතන ඉන්න ඊළඟ ජොබ් එකට අපි ගන්නවා. ඔව්. ඉතින් දැන් මචං මේකේ කුණුහරුප කියන්නේ. ඔගේ ප්‍රශ්නේ අහන්න. ඔව්. වැඩිපුර ඔයාලට ප්‍රශ්නයක් අහන්න දුන්නා. ඕගොල්ලොත් මෙතන අදහස් ඉදිරිපත් කරන්න පටන් ගන්නවානේ. දැන් වැඩිපුරම කුණුහරුප. ඔයා වගේ උන් පස් දෙනෙක් ප්‍රෝග්‍රෑම් එකට આવුත් මට ප්‍රෝග්‍රෑම් එක කරන්න හම්බෙන්නේ උන් ප්‍රෝග්‍රෑම් එක කරනවා. දැන් සෝෂල් මීඩියා වල වැඩිපුරම බොරු කියන්නේ. කුණුහරුප කියන්නේ. ජෙප්පොද ජෙබයියෝද අලුතෙන් ජොයින් වෙච්ච.
my god හොඳයි නේවා ඔයා ඔය වගේ ප්‍රශ්න අහන්න ඉතින් සාමාන්‍යයෙන් නිකම් සකු르දාගාමි වගේ ඇවිල්ලා දෙන්න ඕන උඩට මම ඔයා oh my god love it ගුරුවරයෙකුට තියෙන එකම සතුට ඕකනේ තමන්ගේ ශිෂ්‍ය උඩට එන එක බලාගෙන ඉන්න එක හරි දැන් ඔයා හොඳ ප්‍රශ්නයක් මේක හොඳ මම මේක පටන් ගන්නම් මෙතන අද මම Facebook එකේ මගේ page එකට ගියොත් දැක්කා මම post එකක් දැම්මා මට අර තලිබාන් දෙන්න හම්බුනේ ඒ දෙන්න ගැන මම පොඩි note එකක් ලියලා දැම්මා මම 2010 ඇෆ්ගනිස්තාන් දෙපාරක් ගිහිල්ලා තියෙනවා මගේ Facebook එකේ ෆොටෝ ඇල්බම් වලට ගියොත් එමේ ඇල්බම් වල මම ලෝකෙ ගිය එක රටවල ඇල්බම්ස් තියෙන එකේ ඇෆ්ගනිස්තාන් කියලා ඇල්බම් එකක් තියෙනවා කාබුල් කියලා ඒකේ ෆොටෝස් තියෙනවා මම ඒවත් එයාලට පෙන්නුවා දැන් මේවා දැම්මා මචං මේ කමෙන්ට්ස් වල දැන් එකක මම කියලා තියෙනවා ඌ මට උත්තර දෙන්නේ මිස්ටර් මිලින්ද කියලා තමයි මේ මිනිස්සු කතා කරන්නේ අපිත් එහෙමනේ කතා කරන්නේ මිස්ටර් බ්‍රදර් සර් මම නම් ගොඩක් වයස වැඩිමල් පොලිටිෂියන් කෙනෙක් නම් වෙන රටක් කෙනෙක් නම් එතන ඇවිල්ලා හිටියා මචං ඔය සෙක්‍රටරි ජෙනරල් මම හැමෝටම කතා කරේ සර් how are you did you get your breakfast sir why don't you take the first vehicle මචං ඒ අපේ දෙමෝපිය අපිට උගන්වපු sorry මචං අපි බයියෝ අපි අදිච්ච විදිය එතකොට මම ඒකේ සිංහල විදියට බං මිස්ටර් මිලින්ද කියලා උත්තර දුන්නා කියලා. මේකට එකෙක් කමෙන්ට් එකක් දාලා තිනවා මිස්ටර් මිලින්ද උඹලට හරි හීනමානේද හරිද මොකක්ද හරිද කියලා. මචං මම ටක් ගාලා බැලුවා. මම ඒකට කලබල වුණා. ඒ කියන්නේ මූ මොන වගේ තිරිසන් මානසිකත්වයක් තියෙන කෙද්ද? ඒ කියන්නේ කොතනින්ද මූ මේක ගන්නෙ? එක්කෝ සමාජයේ ප්‍රාථමිකම බේසික්ම අනුන්න ගෞරවය කියනක මුට තේරෙන්නේ නැද්ද? එහෙම තේරෙන්නේ නැත්තම් මූ ත්‍රස්තවාදියෙක් වෙන්න ඕන, මිනිමරුවෙක් වෙන්න ඕන. එහෙම නැත්තම් මූ දේශපාලනයෙන් විකල් වෙච්ච එකෙක්ද? මං ගිහලා මේ ප්‍රොෆයිල් මචං බලන්න ගත්තා ගොඩක්. මූ කවුද? මේ වගේ හැසිරෙනව මොක්කුද? මට මං පුදුම ෆයින්ඩින් එකක් මට ලැබුණා. මේ ගොඩක් එවුන් අපි දන්න හાર્ඩ්කෝ පරණ ජීවිකාරයෝ නෙමෙයි. නෙමෙයි බං. එහෙනම් මෙතන නෙමෙයි ඉන්නේ මට තේරුණා උන් වැඩ මේ ආණ්ඩුව හදාගත්තරගෙනත් උන් වැඩ කියන්නේ පරණ ජිප්පෝ කියන්නේ මචං උන් දැන් ඉතුරු වෙලා ඉන්නේ උන් හાર્ඩ්කෝ මේ 103 උන් ඇත්තටම වැඩ උන්ගේ මනස වැදිලා තියෙන වැඩ කරන්න වැඩ වැඩිපුර හොඳයි කියන්නේ පව් එහෙම නෙමෙයි කියන්නේ හાર્ඩ් වර්ක් කරේ මචං ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එකේ දැන් කරන්නේ ස්මාර්ට් වර්ක් කියන්නේ උඹ දැන් මෙතන උදේ ඉඳන් පහේ ඉඳන් මෙහෙම මියුසික් ඔබ ඔබ හිටියනම් මං උඹත් එක්ක වැඩ කරා මම උඹට පිස්සු කියලා නේ උඹ දැන් පාවිච්චි කරන්න ඕන ලෝකේ තියෙන අලුත් මේ AI ටෙක්නොලොජි පාවිච්චි කරලා අලුත්ම කම්පියුටර්ස් පාවිච්චි කරලා අලුත්ම මැෂින් පාවිච්චි කරලා එහෙම නේද මම හිතන උඹලා වැඩ කරන්නේ අනිවාර්යෙන්ම මේකට කියන්නේ ස්මාර්ට් වර්ක් හાર્ඩ් වර්ක් නෙමෙයි හાર્ඩ් වර්ක් කරන්නේ කම්කරුවෝ ස්මාර්ට් වර්ක් කරන්නේ උගත්තේ එතකොට මේ හાર્ඩ් වර්ක් කරන්න ඕනේ නැහැ උඹ හાર્ඩ් වර්ක් කරන්න රැටනේ හරි කමන්නේ ඔව් දාඩිය දාන්න ඕන මට නිදා ගන්න කලින් ගම්මල කොල්ලෝනේ දාඩිය ටිකක් ඇඟට වැටුනහම තමයි නිින්ද යන්නේ හරි වතුර ටිකක් නාලා බත් චුට්ටක් කාලා ඇඳට ගිහිල්ලා දාඩිය ටිකක් දැම්මට පස්සේ බබා වගේ නිින්ද යනවා ඊට පස්සේ මචං මුන් බහුතරයක් කවුද දන්නවද මුන් ජෙබයියෝ කියන්නේ මම මේ උඹලත් එක්ක හිටව මිනිස්සු ටිකනේ උන් තමයි උන් බහුතරයක් උන් ඉතින් උඹලා දැනගන්න බෑ උන් හදන්න වෙලාවක් තිබ්බේ නෑනේ ඇයි උන් හදන්න වෙලා එකපාරම උන් අහසෙන් පාත් වෙලා එතනින් කොටසක් තමයි යහපාලනය කියලා බිජ්ජක් හදන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරන්න ගියේ ඒක එතනින් තමයි මේ රට විනාශ වෙන්න පටන් ගත්තේ උන් ගිහලා අපි මෙහෙම රට සුඛිත මුග්ධ කරලා සේරම හිරේ දාලා යහපත් දේශයක් මොකද අප්පර්කට් ඕනේ අපමණ වතකද ගැම්ම මුංගේ ඒ කාලේ 2014 පහලේ ඡන්දේ මාතක හෙන්න ගේමක් කිල්ලෝ මට සිරි අපමණ අගයක් කියලා මුං ආවා ඇවිල්ලා රටම සෙත්ත පොච්චි වෙන්න මේකේ හෝටල් සේට්ටම බෝම්බ ගහලා රටට කෙලවෙලා සංචාරකයෙක් නැවතිලා හයිවේ ටිකක් නැවතිලා ආර්ථිකය විනාශ වෙන්න පටන් ගත්තා පෝර්ට් සිටිය නවත්තලා අහම්බන්තොට වරා විකුණලා මතකද පෝර්ට් සිටිය හදනකොට අර එක්තරා ටීවී channel එකකින් කිව්වා මේ මෙතන මේක කවුලක් වෙනවා මතකද මොහොතේ මාර කැම්පේන් එකක් ගියා ඊලා මචං අර මොන කරඳ පව් ගාද කොමචං මොකද්ද ඒ කාන්තාවගේ නම අර කරඳ පණු ගහද මොකක්ද එක ගෙනල්ලා හයිවේ හදන එක නවත්තලා ඒක මේ මතකද ඒක ඔව් මේකට මචං මු කෙලියා මු උඹලා තමයි කෙලපු සෙට් එක මුලින්ම ගුඩ් ගවර්නන්ස් වලට ඡන්ද දුන්නු සෙට් එක තමයි මේකට කෙලින්න පටන් ගත්තේ ඊට පස්සේ මචං ගෝඨාභය රාජපක්ෂෙද්දී ඒ සෙට් එකත් ආව මෙතෙන්ද
කොටසක් ආව මෙතෙන්ට. ඇවිල්ලා මේක කරේ තියාගෙන ගිහිල්ලා මෙහෙමයි පුවමිරි කළා මේක කාලා ජාතික කොඩි කාලා ජාතික ගීයේ ඉස්සරහ ඇඳලා මේක ගොඩ දැම්මා. දාලා ගෝටත් කොර වුණා. ගෝට රැවටුණා මුන්ට. ඔව්නේ. මහින්ද ලොක්ක රැවටුන්නේ. ඇයි? මහින්ද ලොක්ක මේ වගේ උම්මචන් ජීවිත කාලෙම හම්බෙලා තියෙනවා එනවා යනවා කියලා දන්නවා. මහින්ද ලොක්ක උපේක්ෂාවෙන් බලාගෙන සිටියා. ගෝඨාභය ලොක්ක රැවටුණා. ගෝඨාභය ලොක්ක මුන් කියන එක අහලා මලගිවල් මගුල් වල යන එක නැවතුවා. මුන් කියන එක අහලා දේශපාලන සැලකීම්, දේශපාලන පත්වීම්, දේශපාලන මාරු කිරීම නැවතුවා. මුන් කියන්නේ මාලා තමයි ගෝඨාභය ලොක්ක අත්කොට ෂර්ට් ඇඳගෙන ඉතින් මේක මේ මුන් ජනතාවට ඕන විදිහට වැඩ කරන්න ගත්තා. කවදාවත් ඒක කරන්න හොඳ නෑ. හැබැයි අත්කොට ගහගෙන සාමාන්‍ය විදිහට යන්නේ වැඩේ. ඔව් මම ආරක්ෂලේ ඒකට විරුද්ධයි. ඇයි? උඹ ඒකට එකඟ ඇති. මම ලංකාවේ මේ මචං මං උඹ දන්නවනේ මම අනුර කුමාර දිසානායක ඩබල් පොකට් ෂර්ට් ඇඳගෙන අත් දෙක නමාගෙන රැස්වීම වලයි එහි මෙහි යන එකට මම විරුද්ධයිනේ. මට නම් ඒක දැක්කම මතක් වෙන්නේ මර යුක්‍රේන් ජනාධිපති. ඔව් මම ඒකට දැන් යුක්‍රේන් නම් යුද්ධයක් කර කියමුකෝ. මම ඒකට විරුද්ධයිනේ. ඒ වගේම මම විරුද්ධයි කොටපිස අත්කොට ෂර්ට් එක ඇඳලා යන එකටත්. ඒ කියන්නේ මම මචං මෙව්වා කියන්නේ මේ අනුර කුමාර දිසානායකට විරුද්ධ මම විරුද්ධ වෙන්නේ සංකල්ප වලට. එහෙනම් මම ගෝඨාභය රාජපක්ෂව අවුරුදු 2කින් 3කින් එලවපු එකට විරුද්ධයි වගේම මම කියන අනුර කුමාර දිසානායකවත් අවුරුදු 2කින් එලවන්න ඕනේ නැහැ. සමහරට අනුලොක්ක දැන් ආසති අවුරුදු 2කින් යන්න මේක කරන්න අමාරු හින්දා. එහෙම යන්න දෙන්නේ නැහැ අපි. ඉඳලා කරලම යන්න අවුරුදු 5. මම මත සංකල්ප වලට විරුද්ධ ගුරෙක් විදිහට. එතකොට මේ සෙට් එක ආවා ඊට පස්සේ ගෝඨාභය ලොක්ක ළඟට. ඇවිල්ලා මුන්ට තෙල් චුට්ටක් නැති වෙලා ෆෑන් එක වැඩ කරන්න නැතුව ගිහිල්ලා ගෑස් සිලින්ඩරේ පොලිමේ ඉන්න වෙච්ච ගමන් මුන් අම්මා අප්පා නැතුව ගෝඨවත් ගහපියව් මරපියව් වෙඩි තියපියව් හොයාගනියව කියලා තව පොඩ්ඩෙන් එදා මහින්ද ලොක්කත් මරලා ගෝඨාභය ලොක්කත් මරලා අපිට පාරේ බහින්න බැරි තැනකට මෙහෙට පත් කරන්නනේ හැදුවේ. හොඳ වෙලාවට ගෝඨාභය ලොක්ක පැනලා ගියානේ. නැත්තම් අදත් අපි පිටරටකට ගියාම මිනිස්සු අපි දිහා බලන උඹලා රටේ නායකයා මරාගත්ත සෙට් එක නේද කියලා. එතකොට මචං එහෙව් රටේ අපි මේ සෙට් එක ඊට පස්සේ මේ සෙට් එක දිහා බලන් හිටියා කවුද? අනුර කුමාර. මේ සෙට් එකත් එක්ක දීර්ඝ ගමනක් ආපු මිනිහෙක් නේ අනුර කුමාර දිසානායක කියන්නේ. මේ සෙට් එකත් එක්ක චන්ද්‍රිකාවත් බලයට ගෙනාවා. මේ සෙට් එකත් එක්ක මහින්ද මහත්තයාවත් බලයට ගෙනාවා. මේ සෙට් එකත් එක්ක මෛත්‍රීපාල සිරිසේනවත් බලයට ගෙනාවා. මම කියනවා මේගොල්ලොන්ට තේරුණා මුන් ටික තමයි අන්දන්න ලේසිම. මුන් කිසිම කොන්දක් නැති සෙට් එකක්. මුන්ට කනේ පාරවල් දෙකක් ගහලා මුන්ට බොරු කතාවක් කියලා පොඩ්ඩක් කිචි කවලා ගත්තොත් අපිවත් පහු කරන් ගිහලා මුන් වැඩේ කරනවා කියලා. ඒ හින්දා UMP බොරු හදලා නිකන් හිටියා. JVP මේ බොරු ටික අරගෙන ඉස්සරහට ගිහිල්ලා මේගොල්ලන් ඉස්සරහට දැම්මා. මේ සෙට් එක තමයි මචං ඊළඟ ලොකුම විනාශය දැන් රටට කරලා තියෙන්නේ. මේ සෙට් එකට මාර ප්‍රශ්න දෙක තුනක් තියෙනවා. එකක් තමයි මේගොල්ලෝ දැන් බලෙන් NPP වෙන්න එපේ. බලෙන් මේ ආණ්ඩුවේ වෙන්න එපේ. ඒක කරන්න මෙයාලා මොකද කරන්නේ? ඩෝබිලා නෙමෙයි මේ අනිත් සෙට් එක. උගත් බුද්ධිමත් සෙට් එක. අපි මොනා හරි ලියපුවාම කුණු හරප කමෙන්ට් දාන්නේ. වැඩිපුරම බනින්නේ. ඒ කියන්නේ උන් උදේ නැගිටලා කරන එක ප්‍රධාන වැඩක් තමයි ඔෆිස් ගිහිල්ලා මේ කමෙන්ට්ස් ටිකක් දාන එක. ඇයි අපිත් මේක කියලා පෙන්නන්න අපිත් NPP අපිත් අනුරගේ අපි හදපු ආණ්ඩුව කියලා පෙන්නන්න බෑ. ඒ කියන්නේ මම දැක්කද ඔය ඡන්දේ කාලේ එහෙම මේ මචං මේ මම දන්න මේ කොළඹ මේ හොඳ මේ තියෙන අධ්‍යාපනයක් තියෙන මේ හොඳ කොල්ල මේ Facebook එකේ මොකක් හරි එක ප්‍රශ්නයකට මේ කමෙන්ට් කරනවා. ඔව් සහෝදරයා එහෙම තමයි මේ හම්බෙලා මේ සිංහල වචනයක් කතා කරන්න බැරි වුන්. උන් සහෝදරයෝ වෙලා එක පාරවල්. මම කියන එක හරි නේද? හරි. ඒ කියන්නේ මම දන්නවා මේ එළියේ යන මේ හොඳට කාලා බීලා අපි යෝ බ්‍රෝ WhatsApp කියන උන් Facebook එකේ සහෝදරයා කියලා දානකොට මම කල්පනා කරේ මේ මුන්ට මේ මොකක්ද මේ මුන්ට අමු කැවිලාද කියලා. ඔව්. ඊට පස්සේ මචං දැන් මේ සෙට් එක තමයි මේ රඟන්නේ වැඩිපුරම. මුන් තමයි ඕනෑවට වඩා NPP වෙන්න හදන්නේ. ජෙප්පෝ එහෙම නෑ. ජෙප්පෝ එදත් JVP. අදත් JVP. හෙටත් JVP. උන් හිතනවා ඇති මුන් එනවා රඟනවා යනවා අපි ඉන්න බෑ. එහෙනම් උන් ඉන්නවා. උන් මේක මරා ගන්න හදන්නේ නැහැ. අර සෙට් එක තමයි මේ ඕනෑවට වඩා. දැන් මේ සෙට් එකට මචං තියෙන ලොකුම ප්‍රශ්නේ මෙතන මේක ඉවර කරමු. මේ සෙට් එකට තියෙන අද ප්‍රබලම ප්‍රශ්නේ මොකද්ද දන්නවද? අපි මාස 8කට පස්සේ සමාජයේ ඔප්පු කරලා පෙන්නවා
කොච්චර ලොකු කයිය සහ පච සෙට් එකක්ද කියලා මේ ආණ්ඩුව ගෙනාපු සෙට් එක ඔප්පු කරලා පෙන්වන්නේ. අද සමාජයේ ඕනෑම කෙනෙක් පිළිගන්නවා මුන් බොරු කිව්වා කියලා. නැද්ද? ඒ කියන්නේ අපි නෙමෙයි මේක කියන්නේ. මේක පච සෙට් එකක් කියලා. දැන් මේ උගත් බුද්ධිමත් කියන ප්‍රොෆෙෂනල්ස්ලා කියලා උන් කියන්නේ. සෝරි ප්‍රොෆෙෂනල්ස්ලා. වෘත්තීය මේ සෙට් එකට දැන් පට්ට ලැජ්ජයි. ඇයි? අර වගේ එන 100% පොඩි සෙට් එකක් ඇවිල්ලා බොරු කියලා අපිව රැවට්ටුවා කියන එකට. දැන් උන්ට ලැජ්ජයි. එන්න අවුලක මුන් ඉන්නේ. මේ ලැජ්ජාවෙන් බේරෙන්න දැන් මුන් මොකද කරන්නේ? අපි ලියන, කියන, කරන වැඩ පල්ලෙහාට ඇවිල්ලා දවසේ තමන්ගේ වැඩ නවත්තලා. ගෙවල් වල ගෑනු බයින වැති ළමයි යඬන වැති කඩේ යන්න තියෙනවා. ඒව නවත්තලා මුන් කමෙන්ට් දානවා. කමෙන්ට් දෙමින් තමයි ලොකුම වැඩේ මුන්ගේ. මම උන්ව බලනවා. ඒ කියන්නේ ඒක මානසික ව්‍යාධියක් බා. මානසික ව්‍යාධියක් බවට අදපත් වෙලා තියෙනවා. ඒ හින්දා මං කියන්නේ මේකේ මේ අපි හරියට බෙදාගමු. ජෙප්පෝ මොකද කරන්නේ? බයියෝ මොකද කරන්නේ? මේ දෙගොල්ලම එක තැනකට දාන එක වැරදි මෙතන ඉහාට. මෙතන ඉහාට අපි මේගොල්ලෝ කණ්ඩායම් දෙකක් විදියට අරන් මේගොල්ලන්ව සසරින් එතර කරනවා නේ. වැඩේ අපි බාරගමු කියලා මම යෝජනා කරනවා. ඒ අද ඉඳලා අපි මේ ජෙප්පෝ කියලා කියන්නේ ජෙප්පෝ වෙනම ගන්නවා ජෙබයියෝ වෙනම ගන්නවා. මේ දෙක දෙකක්. අද මේක විශේෂ වැඩසටහනක් නේද? ඔව් අද තමයි අපි මේක තීරණය කරන්නේ. මේක අද තීරණයක් ගත්තා. මොකද අපි තීරණයක් ගත්තොත් මචං රටම තීරණය එකඟ වෙනවා දැන්. ඔව්. අපි තීරණය ගත්තා. අනිත් සියලු දෙනාත් මේකත් එක්ක එකඟ වෙන්න කියලා අපි යෝජනා කරනවා. එතකොට මේ ජෙබයියෝ ඉන්නේ මාලිමාව එක්කද ජේවීප එක්කද? ප්‍රශ්නයක් මොකද හොඳයි නේ? Oh my god, you are amazing. Awesome. හොඳයි නේ? Awesome. හොඳයි නේ? මේ අද වැඩසටහන උත්තර දෙන්න බෑ. දැන් විනාඩි 15ක් ගිහලා ඊළඟ වැඩසටහන මේක වෙනම කතා කරමු. ෂුවර්. ඒක ලොකු කතාවක් ඒක. ඔව් නැත්තම් මේ ගුරත් පැටලෙනවා. දාරබයියන්ගේ number 1 වැඩසටහන බයි තක්සලාව. බයියෝ, දාරබයියෝ, බයියා අල්ට්‍රා ප්‍රෝ මැක්ස්, සුපර් බයියෝ මේ සේරම එකතු වෙන ලංකාවේ දේශපාලන දැනුම දෙන හොඳ වැඩසටහන. ඔයගලන්ට සුපර් බයියෙක් වෙන්න පුළුවන්ද? අම්මට සරේ මේ ඉතුරු සේරම අපි කියපු කලින් જાතියේ බයියෝ වර්ග වල නිකම්ම වෙන්න පුළුවන්. නිකම් වෙන්න. හැබැයි සුපර් බයියෙක් වෙන්න නම් අර සබ්ස්ක්‍රයිබ් බටන් එකට එහා පැත්තේ තියෙන ජොයින් කියලා බටනයක් තියෙනවා. ඒකට ක්ලික් කරන්න. එතන තියෙනවා සුපර් බයියෝ. ඔයාලා සුපර් බයියෙක් නැතුව මෙගා බයියෙක් වෙන්න ඕන නම් යට තව එකක් තියෙනවා. ඒකට ක්ලික් කරලා මේ ලින්ක් එකට. එහෙම කරලා අපේ බයි තක්සලාවට සපෝට් කරොත් හැමදාම බයි තක්සලාවේ වීඩියෝ එකක් හරි දෙකක් හරි අපි දෙනවා ලෝකෙම සිටින බයියන්ගේ හිත සුව පිණිස. ඔබ සුපර් බයියෙක් නම් අපිත් එක්ක සතියට සැරයක් වීඩියෝ වලින් ඇවිල්ලා ලයිව් අපිත් එක්ක එකතු වෙලා ඒ වීඩියෝ ලීක් වෙන්නේ නැහැ. අපි වැඩසටහනක් විදියට පැයක් අපිත් එක්ක අපේ කමියුනිටි එකේ යත් එක්ක ඒ කියන්නේ සුපර් බයියෝ කමියුනිටි එකත් එක්ක එකතු වෙලා අදහස් බෙදා හදා ගන්න අපිට උපදෙස් දෙන්න වැඩසටහන යා යුතු මග කියන්න ඔබේ අදහස් කියන්න ජාතිය මම තණ්ඩ අපි ඉඩ දෙනවා. ලෝකෙනම කතා කරන්න පුළුවන් ඔයගලන්ට සුපර් බයියෙක් වෙලා අපිත් එක්ක එක්ස්ක්ලූසිව් මෙම්බර් කෙනෙක් වෙලා ලෝකෙනම කතා කරන්න පුළුවන් ලයිව් අපේ ප්‍රෝග්‍රෑම් එකේ. මෙගා බයියෙක් වුණොත් ටී-ෂර්ට් එකක් ෆ්‍රී. ජයවා.